හිතින් මවාගන්න යුද පිටියේ ඉදිරිපෙළක්. එක පැත්තකින් යුක්‍රේනයේ 79 වෙනි ගුවන් ප්‍රහාරක බලසේනාව. අනිත් පැත්තෙන් සෝවියට් යුගයට අයිති දෙවන්ත T-72B3M යුද ටැංකි 3ක්. මරින්කා ගම්මානයේ මේ වෙනකොට යන්නේ පුදුම විදිහේ දරුණු සටනක්. මේක හරියට දෙවන ලෝක යුද්ධයේ පරණ උපක්‍රමයි අද තියෙන අලුත්ම තාක්ෂණයේ උපක්‍රමයි මුහුණට මුහුණ ගැටෙනවා වගේ වැඩක්. මේ දෙවන්ත යකඩ යක්ෂයෝ ටික මෙල්ල කරන්න හිතා ගන්නවත් බැරි විදිහේ පුංචි ආයුධයක් තමයි මේ වෙලාවේ පාවිච්චි වෙන්නේ. මේකෙන් මුළු යුද ඉතිහාසයම සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා කිව්වොත් නිවැරදි. මේ විග්‍රහයෙන් අද අපි කතා කරන්නේ යුද්ධයක තියෙන මේ බාධාවන්ගේ ආර්ථික විද්‍යාව ගැනයි. දෙවන්ත යුද ටැංකි වල ඉඳලා කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වෙන ඩ්‍රෝන් රංචු දක්වා යුද්ධය වෙනස් වෙලා තියෙන විදිහ. යුද්ධයක් කරන්නකේ පිරිවැය සහ ඒකට පාවිච්චි කරන තාක්ෂණය මේ වෙද්දි කොච්චර වේගයෙන් වෙනස් වෙනවද කියන එක හිතා ගන්න තමාරුයි. නවීන යුද්ධයේ තියෙන මේ පුදුම හිතන ආර්ථික වෙනස දිහා පොඩ්ඩක් බලමු. දෙවන්ත T-72 යුද ටැංකියක් ගත්තොත් ඒක ඩොලර් මිලියන ගණනක් වටිනවා. හැබැයි අනිත් පැත්තේ ඩොලර් 400ක් විතර වෙන ඊටාම පොඩි FPV කමිකාසේ ඩ්‍රෝන් යානයක් තියෙනවා. කෙනෙකුට හිතා ගන්න පුරවන්ද නිකම් සෙල්ලම් බඩුවක් වගේ තියෙන ඩොලර් 400ක ගැජට් එකකට මිලියන ගණනක දෙවන්ත යන්ත්‍රයක් සම්පූර්ණයෙන්ම කුඩුපට්ටම් කරලා දාන්න පුළුවන් කියලා. අන්න ඒක තමයි අද කාලේ යුද පිටියේ තියෙන ඇඟ කිලිපොලා යන ඇත්ත తත්වය. හමුදා භාෂාවෙන් කියන මොබිලිටි කිල්. එහෙමත් නැත්නම් චලනය අඩාල කිරීම කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම තේරුම් ගමු. මේකෙන් අදහස් වෙන්නේ සතුරන්ගේ වාහනයකට තනියම යන්න බැරි වෙන විදිහට ඒක අඩපණ කරන එකටයි. හැබැයි එතනින් වැඩ ඉවර වෙන්නේ නැහැ. සතුරන් ඇවිත් මේක ආයෙත් හදාගන්න එක නවත්තන්න නම් ඒ ටැංකිය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්නම වෙනවා. ඉතින් යුක්‍රේනයේ 79 වෙනි බලසේනාව කරන්නේ තමන්ගේ හමුදාවේ අයගේ ජීවිත අනතුරේ දාන්නේ නැතුව මිල අධික උණ්ඩ නාස්ති කරන්නේ නැතුව අර කලින් කිව්ව ඩොලර් 400 ලාභ ඩ්‍රෝන පාවිච්චි කරලා මේ ටැංකි වල කතාව සම්පූර්ණයෙන්ම ඉවරයක් කරලා දාන එකයි. ඩොලර් 69 මිලියනයක්. ඇත්තටම මේක තමයි 2019 අවුරුද්දේදී තුර්කියේ හදපු බේරැක්ටා TB2 ඩ්‍රෝන් යාන 6ක් ගන්න යුක්‍රේනයේ යොදවපු මූලික මුදල. මේකෙන් අපිට තේරෙන ලොකුම දේ තමයි ඩ්‍රෝන තාක්ෂණයේ මුල් කාලයේදී ඒවට කොච්චර හැකියාවක් තිබ්බත් ඒ වෙනුවෙන් අතිවිශාල ගාණක් වියදම් කරන්න සිද්ධ වුණා කියන එක. ඒ කාලේ ඩ්‍රෝන යුද්ධය කියන්නේ සල්ලි තියෙන ධනවත් රටවලට විතරක් සීමා වෙච්ච දෙයක්. මිල අධික තාක්ෂණයේ ඉඳලා ලාභදායී තාක්ෂණයකට මාරු වීම නවීන යුද පිටියේ අසම මිතිය ජය ගන්නා ආකාරය. මේ වේගවත් වෙනස සිද්ධ වුණු විදිහ දිහා බැලුවොත් 2009 වෙදී පටන් ගත්තේ අර මිල අධික තුර්කි ඩ්‍රෝන වලින්. ඊට පස්සේ 2022 වෙනකොට සාමාන්‍ය කඩේකින් ගන්න පුළුවන් DJI Mavic වගේ පොඩි කැමරා ඩ්‍රෝන වෙනස් කරලා යුද්ධයට ගන්න පටන් ගත්තා. ඊළඟට 2023 වෙද්දී ගොඩක් අඩු වියදමකින් තොග පිටින් හදන FPV කමිකාසේ ඩ්‍රෝන කරලියට ආවා. අද වෙනකොට මේ තාක්ෂණය ඇවිත් ඉන්නේ සැකව වගේ කෘත්‍රිම බුද්ධියෙන් තනියම වැඩ කරන ඩ්‍රෝන දක්වයි. මේ හැම පියවරකදීම තාක්ෂණීය මිල අඩු වුණාට ඒවායේ තියෙන මානාන්තික බව වැඩි වෙලා තියෙන විදිය හරිම පුදුමයි නේද? මේ උපුටා ගැනීම දිහා බලමු. ඒවාට පුපුරන ද්‍රව්‍ය ගෙනihin අතහරින්න හැකියාවක් නැහැ. ඒවාම තමයි පුපුරන ද්‍රව්‍ය. මේකෙන් පේනවා කමිකාසේ ඩ්‍රෝන් පිටිපස්සේ තියෙන අමුතුම විදිහේ නිර්මාණශීලී මූලය. Tamanට වඩා සැහෙන්න ලুকু බලවත් සතුරෙක් එක්ක හැපෙද්දී සල්ලි ප්‍රශ්න ජය ගන්න උන් කලේ මේ මුළු ඩ්‍රෝන යානේම එක ලොකු බෝම්බයක් විදිහට පාවිච්චි කරපු එකයි. මේ සරල හැබැයි භයානක උපක්‍රමය මුළු යුද පිටියේම තත්ත්වය කනපිට හරවන්න සමත් වුණා. ඊළඟට බලල් මීසෙල්ලම ක්‍රියාදාමය ප්‍රතිචාරය සහ ඊට එරෙහිව ආරක්ෂිත උපක්‍රම බිහිවීම. දැන් දෙගොල්ලම Tamanගේ වටිනා ආයුධ ගුවන් ප්‍රහාර වලින් බේරගන්න එක විදිහේ ආරක්ෂිත උපක්‍රම පාවිච්චි කරන්න පටන් අරන් තියෙනවා. සමහර ඒවා හරිම සරලයි, තවත් ඒවා ගොඩක් සංකීර්ණයි. උදාහරණයක් විදිහට වැදගත් තැන්වලට උඩින් දැල් ගහනවා, වටිනා වාහන වටේට ලොකු යකඩ කූඩු හදනවා, ඒ වගේම ඩ්‍රෝන් එලවන අයට හැංගිලා ඉන්න తాවකාලික බංකර පවා හදනවා. හැබැයි මේ ඔක්කොටම වඩා ප්‍රබලම දේ තමයි අධිසංඛ්‍යාත තරංග පාවිච්චි කරලා සිග්නල් අවහිර කරන එක. ඒ කියන්නේ ජෑමින් ක්‍රමය. ඉලෙක්ට්‍රොනික යුද උපක්‍රම සහ GPS සිග්නල් අවහිර කරන්නේ කොහොමද කියලා මේ පියවර තුනෙන් අපිට ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන්. පළවෙනි පියවරේදී සතුරාගේ ඩ්‍රෝනය වැඩ කරන සංඛ්‍යාතය මොකක්ද කියලා හොයාගන්නවා. දෙවැනි පියවරේදී අන්න ඒ සංඛ්‍යාතයටම ආදාළ නැති වෙනත් රේඩියෝ තරංග ගොඩක් නිකුත් කරනවා. තුන්වෙනි පියවරේදී ඒ යවන තරංගවලින් මුල් සිග්නල් එක සම්පූර්ණයෙන්ම යටපත් කරලා ඩ්‍රෝනය පාලනයෙන් ගිලිහිලා බිමට කඩාගෙන වැටෙන්න සලස්වනවා. සාමාන්‍ය කඩෙන් ගන්න ඩ්‍රෝනවල සාර්ථකත්වය එකපාරටම අඩු වෙන්න ප්‍රධානම හේතුව වුණේ මේ ඉලෙක්ට්‍රොනික බාධා කිරීම තමයි. ඒත් එක්කම උදා වෙන්නේ කෘත්‍රිම බුද්ධි යුද්ධයේ ආරම්භය. ඒ කියන්නේ සිග්නල් බාධා මගහැරීම.
සිග්නල් නැති කරන ප්‍රශ්නට ලැබුණු තාක්ෂණික විසඳුම තමයි සේකර් කියන ආයතනයෙන් ගෙනාවේ. එයාලා පරිගණක දෘෂ්ටි ඇල්ගොරිතම් පාවිච්චි කරලා තනියම වැඩ කරන ස්වයංක්‍රීය ඩ්‍රෝන් යුද්ධ පිටියට දාලා තිනවා. මේවායේ තියෙන භයානකම දේ තමයි මේවට කිසිම මිනිස්සෙක්ගේ පාලනයක් හෝ බාහිර සිග්නල් එකක් ඕන නැහැ. තනියම සතුරාගේ ඉලක්කය හොයාගෙන ගින් පහර දෙන්න මේවට පුළුවන්. ඇත්තම කිව්වොත් මේක සැබෑ කෘත්‍රිම බුද්ධි යුද්ධයක හරිම නිහඬ ඒ වගේම ඇඟ කිලිපොලා යන බියකරු ආරම්භයක්. අපි දැන් යුරෝපයේ යුද පිටියෙන් ටිකත් ඈතට ගිහින් මේකේ ලෝක මට්ටමේ ලොකු පින්තූරය දිහා බලමු. එක පැත්තකින් අපි දැක්ක ඩොන්බාස් කලාපයේ දුවන සාකරහි කුඩා ස්වයංක්‍රීය ඩ්‍රෝන්. ඒක ක්ෂුද්‍ර මට්ටමේ. ඒ කියන්නේ පොඩි උදාහරණයක් විතරයි. ඒත් අනිත් පැත්තේ මොකද්ද වෙන්නේ? ඇමරිකාවේ කැලිෆෝනියාවේ තියෙන සාමාන්‍ය IKEA ගෘහ භාණ්ඩ කඩයක් කිට්ටුවම තියෙන ඇන්ඩුරිල් කියන සමාගමේ සිදුවන මහා පරිමාණ කෘත්‍රිම බුද්ධි යුද මෙහියුම් පද්ධති නිර්මාණය කිරීම. එක පැත්තක ලේ වැකෙන සටන්, අනිත් පැත්තේ මේ තාක්ෂණය ලෝක මට්ටමින් කොච්චර සංකීර්ණ විදිහට ව්‍යාප්ත වෙලාද කියන එක මේකෙන් හොඳින්ම පැහැදිලි වෙනවා. මේ ඇන්ඩ්‍රෙල් සමාගමේ ලැටිස් කියන පරිසර පද්ධතිය වැඩ කරන්නේ මෙන්න මේ විදියටයි. මෙතන ප්‍රධාන මොලය එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධතිය තමයි ලැටිස් කියන්නේ. ඒකට සම්බන්ධ වෙනෝ සෙන්ට්‍රි කියන උපකරණය. ඒකෙන් කරන්නේ සතුරුන්ගේ ඩ්‍රෝන හොයාගෙන ඒවා යන දිශාව ලුහුබඳින එකයි. ඊට පස්සේ පල්සර් කියන එකෙන් අර එන ඩ්‍රෝන වල sannivedana signal සම්පූර්ණයෙන්ම બ્લોක් කරලා දානවා. අන්තිමට ඇන්විල් කියන ඩ්‍රෝනය වේගෙන් ගිහින් සතුරු ඉලක්කයේ හැප්පිලා ඒක කෑලි වලටම කුඩු කරලා දානවා. මේ හැම උපකරණයක්ම එකට බැඳිලා මිනිස්සෙගේ මැදිහත් වීමක් නැති තරම් දැවැන්ත ස්වයංක්‍රීය පද්ධතියක් විදිහට මේක වැඩ කරන්නේ. බාධාවකින් තොර යුද්ධයක පිරිවය. ඒ කියන්නේ මුදල්, ජීවිත සහ සදාචාරය. ඔව් අපිට දැන් මේ විග්‍රහයේ ඊටාම ගැඹුරු වගේම සංවේදී කොටසටයි මේ එළබෙන්නේ. සාමාන්‍යයෙන් ඉතිහාසය පුරාවටම යුද්ධයකදී ආයුධයක මිලයි ඒකෙන් කරන විනාශය අතර පැහැදිලි සම්බන්ධයක් තිබුණා. හිතන්නකෝ අත් බෝම්බයක් ගැන. ඒක හරිම ලාභයි. හැබැයි ඒකෙන් වෙන විනාශය ඊටමත් අඩුයි. ගයිඩඩ් මිසයිල් එකක් වගේ එකක් ගත්තොත් ඒකෙන් වෙන විනාශය අතිවිශාලයි. හැබැයි ඒක හදන්න යන වියදම කෝටි ගණනක්. ඒත් අපි මේ කෘත්‍රිම බුද්ධි ඩ්‍රෝන් රංචුවක් දිහා ටිකක් හොඳට බලමු. ඒක හදන්න යන වියදම ඊටමත් අඩුයි. හැබැයි ඒකෙන් කරන්න පුළුවන් විනාශය හිතා ගන්නත් බැරි තරම් විශාලයි. අවුරුදු දහස් ගණනක් තිස්සේ තිබුණු යුද්ධ නීති මේ තාක්ෂණයත් එක්ක සම්පූර්ණයෙන්ම උඩියටිකුරු වෙලා ජීන බව අපිට පැහැදිලිවම පේනවා. මේ උපුටා ගැනීමෙන් අපේ මුළු කතාවේම තියෙන භයානකම පැත්ත පෙන්눔 කරනවා. මුල්‍යමය සහ මානව පිරිවේ ඉවත් කරනවට අමතරව ස්වයංක්‍රීය ඩ්‍රෝන යාන විසින් සදාචාරාත්මක පිරිවැයත් නැති කරලා දානවා. ඒ හරහා ජීවිතයක් නැති කිරීමේ වගකීම කිසිවෙකුටවත් බාර ගන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? මින් ඉදිරියට යුද පිටියක කවුද ජීවත් වෙන්නේ, කවුද මැරෙන්නේ කියන එක තීරණය කරන්නේ මිනිස්සෙක්ගේ හදවතින්වත් මොළයෙන්වත් නෙවෙයි, කිසිම හැඟීමක්, දයාවක් නැති පරිගණක ඇල්ගොරිදමයකින්. ඒක ඇත්තටම අපේ ලේ වතුර කරන ඇත්තක්. අවසාන වශයෙන් මේ ප්‍රබල ප්‍රශ්නය ගැන අපි ගැඹුරින් හිතන්නම ඕනේ. යුද්ධයක තියෙන වගකීම සහ බාධාවන් ඉතිහාසයේ කවදාවත් නැති තරම් අඩුම මට්ටමකට වැටුනාම මේ ලෝකෙට මොකක් වෙයිද? රටවල් වලට විතරක් නෙවෙයි රජයකට සම්බන්ධ නැති වෙනත් සන්නද්ධ කණ්ඩායම් වලටත් මේ මාරාන්තික ඊටාම කාර්යක්ෂම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ලාභයට ගන්න පුළුවන් වුණොත් අනාගත ලෝකයේ කොයි වගේ තැනක් වේද? අපි මේ විග්‍රහයෙන් බලාපොරොත්තු වුණේ අන්නේ වෙනස් වෙන යුද්ධ තාක්ෂණයේ ඇඟ කිලිපොලා යන යථාර්ථය ගැන පැහැදිලි අවබෝධයක් ලබා දෙන එකයි. එහෙනම් ඉදිරියටත් මේ වගේම වැදගත් මාතෘකාවකින් හමු වෙමු.